ආයුබෝවන් විශ්ව විචාරයේ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ මේ ලෝකයේ විශ්මිතම දේවල් ගැන විස්තර සොයන කෙනෙක් නම් අද මම අරගෙන ආපු මේ අලුත්ම වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් වෙයි. අපි හැමෝම දන්නවා සත්තු කෑම හොයාගන්න දඩයම් කරනවා කියලා. ඒත් ඔබ දන්නවාද මේ ලෝකයේ Tamanගේම ආහාර සඳහා සතුන්ව දඩයම් කරන ශාක වර්ගත් ඉන්නවා කියලා? ඔව්, මේවා ඇත්තටම ජීව විද්‍යාත්මක ලෝකයේ විශ්මිතම නිර්මාණ. ඒ වගේ ශාක 7ක් ගැනයි අද අපි කතා කරන්නේ. එහෙනම් අපි යමු වීඩියෝවට. අංක 1 වීනස් ෆ්ලයි ට්‍රැප්. අපේ ලයිස්ට්ුවේ පළමු තැන හිමි වන්නේ වීනස් ෆ්ලයි ට්‍රැප් ශාකයටයි. මේක ලෝකයේ ප්‍රසිද්ධම විලෝපික ශාකයක්. මෙහි තියෙන්නේ කටක් වගේ පෙනෙන ඩුංකා ටැප්ස් දෙකක්. මේ උගුලේ ඇතුළත සංවේදී කෙඳි කිහිපයක් තිබෙනවා. කෘමියෙක් මේ කෙඳි දෙකක් තප්පර 20ක් ඇතුළත ඇල්ලුවොත් තප්පර 0.1කට වඩා අඩු වේගයකින් මේ උගුල වැහෙනවා. මේ තරම් වේගවත් නිසා ගොදුරට ගැලවෙන්න අවස්ථාවක් නම් නැහැ. උගුල වැසුණට පස්සේ ශාකයේ විසින් ආහාර දිරවීමට අවශ්‍ය එන්සයිම පිට කරනවා. මේ ශාක ජීවත් වෙන්නේ නයිට්‍රජන් ඌණ පස සහිත පරිසරවල නිසා Tamanට අවශ්‍ය පෝෂණය කෘමියන්ගෙන් ලබා ගන්නවා. මේ නිසාමයි මේ ශාකයට කෘමියන් අත්‍යවශ්‍ය වන්නේ. අංක 2 නෙපෙන්තස් රාජා. අපගේ ඊළඟ විශ්මිත ශාකය තමයි නෙපෙන්තස් රාජා. මේක දැවැන්තම පිච ප්ලැනට් වර්ගයේ ශාකයක්. මේ ශාකයේ තියෙන පිච එක, ඒ කියන්නේ උගුල ඇත්තටම ලොකුයි. ඒක කොච්චර ලොකුද කියනවනම් මේකට අහම්බෙන් අල්ලාගත් මීයන්, මැඩියන් වගේ සතුන් පවා දිරවන්න පුළුවන්. පිච එකේ උඩදාරයේ ඊටාම ලිස්සන සුළුයි. ඒ වගේම ඒකෙන් මිහිරි සුවඳක් නිකුත් වෙනවා. මේ සුවඳට ආකර්ෂණය වන කෘමීන් හෝ වෙනත් කුඩා සතුන් ලිස්සා ගොස් පිච එක ඇතුළට වැටෙනවා. එහි පතුලේ තියෙන දිරවීමේ තරලයේ ඒ සතුන් දිය වෙලා යනවා. අංක 3 කෝබ්‍රා ලිලි. තුන්වන ශාකය තමයි කෝබ්‍රා ලිලි නැමින් හැඳින්වෙන ශාකය. මේ ශාකයේ හැඩය නාගයෙකුගේ හිසකට සමානයි. මේ ශාකයේ උගුල නිර්මාණය කරලා තියෙන්නේ ඊටාම කපටි විදියට. උගුල ඇතුළට යන්න තියෙන්නේ එකම මාර්ගයක් විතරයි. හැබැයි උගුල ඇතුලේ වින්ඩෝස් වගේ පෙනෙන ආලෝකය පරාවර්තනය කරන කොටස් තියෙනවා. කෘමියෙක් උගුලට ඇතුල් වුණාම මේ ව්‍යාජ ආලෝකය නිසා ඒට පිටවෙන මාර්ගය හොයාගන්න බැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස කෘමියා ශාකයේ උගුල ඇතුළත ස්ථිර වෙනවා. කෝබ්‍රා ලිලි ශාකය සීතල ගලා යන ජලයේ තියෙන පරිසරවලට ගොඩක්ම කැමතියි. අංක 4 ඩ්‍රොසේරා රෙජියා. දැන් අපි කතා කරන්නේ ඩ්‍රොසේරා රෙජියා ශාකය ගැනයි. මේක සුන්දෙව් වර්ගයේ ශාක අතරින් විශාලතම ශාකය වෙනවා. ඒ නිසාම තමයි මේකට කිං සුන්දෙව් කියලා කියන්නේ. මේ ශාකයේ පත්‍රවල තියෙන්නේ ඊටාම ඇලෙන සුළු තරලයක්. මේක ඇත්තටම පෙනෙන්නේ දිය බින්දු වගේ. මේවාට දෙව් ඩ්‍රොප්ස් කියලා කියනවා. කෘමියෙක් මේකට හසු වුණොත් ඒක ඇලෙන සුළු නිසා ගැලවෙන්න බෑ. ඊට පස්සේ ශාකයේ සෙමෙන් ඒ කෘමියා වටා පත්‍රය නවාගෙන එන්සයිම පිට කරලා දිරවනවා. මේ ක්‍රියාවලිය සිදුවන්නේ හරිම සෙමින්. අංක 5 උට්‍රැකියුලේරියා. උට්‍රැකියුලේරියා නැත්නම් බ්ලැඩර් වොට් තමයි ලෝකයේ වේගවත්ම විලෝපික ශාකය. මේ ශාකයට තියෙන්නේ කුඩා ජලජ උගුල්. මේවා බ්ලැඩර්ස් කියලා හඳුන්වනවා. මේ ටැප්ස් ක්‍රියා කරන්නේ වැකුම් ක්ලීනර් එකක් වගේ. ජලයේ ඉන්න කෘමියෙක් හෝ පණුවෙක් උගුලට ලං වුණාම තප්පර 0.0.02කින් වගේ වේගයකින් ඒ සතාව ඇතුළට උරා ගන්නවා. මේ වේගය කොතරම්ද කියනවා නම් අපේ ඇහැට ඒක දකින්න බෑ. මේ ශාකයට මුල් නැහැ. ඒ වෙනුවට ඒ වතුර මත පාවෙමින් ජීවත් වෙනවා. අංක 6 බයිබ්ලිස්. බයිබ්ලිස් නැතිනම් රේන්බෝ ප්ලාන්ට් තමයි ලෝකයේ ඇති ලස්සනම විලෝපික ශාක වලින් එකක් වන්නේ. මේ ශාකයේ පත්‍ර දිලිසෙන සුළුයි. හරියට දේදුන්නක් වගේ. ඒ නිසාමයි මේකට රේන්බෝ ප්ලාන්ට් කියලා කියන්නේ. මේ පත්‍ර මත ඇති ග්‍රන්ථි වලින් ඇලෙන සුළු ද්‍රව්‍යයක් පිට කරනවා.
මේ ද්‍රව්‍ය ආලෝකයේදී දිලිසෙන නිසා කුඩා කෘමීන් ඒ දිලිසීමට ආකර්ෂණය වෙලා උගුලට අහු වෙනවා. ඒ වගේම මේ ශාකයේ මල් පිපෙන විටත් ඊටාම අලංකාරයි. අංක 7 බ්‍රොකීනියා රිඩක්ටා. අපේ අවසාන ශාකය තමයි බ්‍රොකීනියා රිඩක්ටා. මේ ශාකය බ්‍රෝමෙලයිට් පවුලට අයිති වුවත් ඒ කෘමීන් දඩයම් කරන ශාකයක්. මේ ශාකයේ පත්‍ර රොසේටා හැඩති ව්‍යුහයකට පිහිටා තිබෙනවා. ඒ නිසා වැහි වතුර මේ පත්‍ර අතර එකතු වෙනවා. ඒ එකතු වුණ ජලයට කෘමීන් වැටුනම ශාකයෙන් නිපද වෙන විශේෂ එන්සයිම මගින් ඒවා දිරවලා පෝෂණය ලබා ගන්නවා. මේක ඇත්තටම පුදුමාකාර අනුවර්ධනයක්. ඉතින් මේ විශ්මිත විලෝපික ශාක අපිට පෙන්눔 කරන්නේ ස්වභාව ධර්මයේ තියෙන විශ්මිත හැකියාවන්. ඒ වගේම පරිණාමයේදී ශාක Tamanට අත්‍යවශ්‍ය දේවල් ලබා ගන්න ක්‍රම සොයාගෙන තියෙන විදිහ ඇත්තටම අපූර්වයි. මේ වගේ තවත් අපූර්ව විස්තර දැනගන්න අපි අරගෙන එන ඊළඟ වීඩියෝ බලන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් ලෙස අපිට කියන්න පුළුවන්ද? අද වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. අදට විශ්ව විචාරයේ නාලිකාවෙන් අපි ඔබෙන් සමුගන්නවා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වනතුරු ඔබ සැමට සුබ දවසක්.